Hello guys, නැවතත් ඔයාලගේ සාදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ අපේ Skillshop project එකේ sign in part එකේ forgot password process එක ගැන. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේ forgot password process එක කොහොමද වැඩ කරන්නේ කියලා. forgot password කියන්නේ අපිට අපේ account එකේ අපි register කරපු account එකේ password එක අමතක නම් අපිට මේ forgot password process එකෙන් අපිට ගිහින් පාස්වර්ඩ් එක රීසෙට් කර ගැනීමට හැකියාවක් පවතිනවා. හරි ඉතින් මම මෙතන forgot password එක ක්ලික් කරනවා. ක්ලික් කරපුවම අපිට මෙහෙම මොඩල් එකක් පෙන්නනවා. forgot password enter your email to receive the verification code කියලා. එතන අපි register වුණ email එක දෙන්න ඕනේ. මම register වුණ email එක දෙනවා. email එක දුන්නාට පස්සේ අපිට මෙතන send code කියන බටන් එක ක්ලික් කරන්න පුළුවන්. මම send code බටන් එක ක්ලික් කරනවා. code sent to your email කියලා message එකක් පෙන්නලා අපිට මෙතන verification code එක type කරන්න input එකක් ආවා. හරි ඉතින් මම දැන් මගේ email එකේ inbox එකට ගිහින් බලන්න. මම inbox එකට ආවා. ඉතින් මට email එකක් ඇවිල්ලා තියෙනවා Skillshop එකෙන්. මෙන්න මෙහෙම තමයි මට OTP code එක ඇවිල්ලා තියෙන්නේ මෙතන. ඉතින් මම මේක copy කරගන්නවා. ඔයාලට පේනවා ඇති මේ code එක 10 minutes වලින් expire වෙනවා කියලා මෙතන තියෙනවා. හරි ඉතින් මම නැවතත් මගේ Skillshop එකට එනවා. මම කොපි කරගත්ත OTP එක මෙතනින් paste කරනවා. paste කරලා මෙතන verify බටන් එක ක්ලික් කරනවා. හරි code verified කියලා ආවා. code verified කියලා ආවට පස්සේ මෙතන අලුත් password එකක් දෙන්න පුළුවන්. මම මෙතන දෙනවා සාමාන්‍ය 123 කියලා. එතන සාමාන්‍ය 123 කියලා දීලා මේ reset password කියන බටන් එක ක්ලික් කරනවා. ඉතින් password reset successfully කියලා ඇවිල්ලා ඒ මොඩල් එක හයිඩ් කළා අපිට මේ වගේ නැවතත් sign in page එකට ආවා. ඉතින් අපි බලමු දැන් මෙතන පරණ password එක සහ අලුත් password එක ගහලා මේ process එක හරියට වෙලාද කියලා. මම මෙතන email එක දෙනවා. email එක දීලා මම මුලින්ම පරණ password එක දෙනවා. සාමාන්‍ය password 3 කියලා. sign in වෙනවා. ඉතින් invalid user credential කියලා මෙතන error message එකක් එනවා. මම දැන් අලුත් password එක දෙනවා. සාමාන්‍ය 123 කියලා. දැන් බලමු අපිට sign in වෙන්න පුළුවන්ද කියලා. හරි. අපිට sign in වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ reset password process එක කොහොමද code කරලා තියෙන්නේ කියලා. මම Visual Studio Code එකට යනවා. මේකට අදාළව code එක කොහොමද අපි හදාගෙන තියෙන්නේ කියලා බලමු. මම Visual Studio Code software එකට එනවා. මම මුලින්ම ඔයාලට index එකේ අපි හදාගත්ත model එක පෙන්නන්නම්. මේ විදිහට file එකේ අන්තිම හරියට ආවම අපිට දැක ගන්න පුළුවන්. අපි බලා ගන්න පුළුවන් forgot password model එක. සහ මේකට අදාළව auth.js script එකේ මම function තුනක් හදාගෙන තියෙනවා. open forgot password model, close forgot password model, back to email කියලා. ඉතින් මේ තුනෙන් තමයි මේ model එකේ visibility එක control කරන්නේ. ඉතින් forget password function එකේදී මම මෙතන variable ටිකක් හදාගෙන තියෙනවා. forget password model එකේ මෙතන තියෙන input එකේ id එකට මේක set කරලා දෙනවා forget email කියලා. forget message කියන id එකෙන් අල්ලගෙන තියෙනවා forget password model එකේ forget message එක. ඊට පස්සේ මම මෙතන email එක check කරගෙන තියෙනවා ඒ valid කියලා. email එක valid නැත්නම් මෙතන invalid email කියලා පෙන්නනවා. මම ඔයාලට පෙන්නනවා ඒක කොහොමද වැඩ කරන්නේ කියලා. එතන මම email එක මම එහෙම දෙනවා. ඊළඟ මෙතන send code කියන එක ක්ලික් කරනවා. ඒතකොට invalid email කියනවා. email එක හරිනම් මම email එක form data එකකට දාලා post method එකෙන් forget password process.php කියන ෆයිල් එකට යවනවා. හරි මම ඔයාලට forget password process.php කියන එක පෙන්නන්නම්. ඉතින් මම මුලින්ම require කරලා තියෙනවා db folder එකේ connection.php එක. ඊළඟට require කරලා තියෙනවා email folder එකේ email.php කියන එක. script එකෙන් එවන email එක මෙතනින් අල්ලගෙන තියෙනවා. මෙතනින් server side එකෙන් validation එකක් එනවා.
ඊමේල් එක වැරදි නම් මෙතන invalid email කියලා එකෝ කරනවා. ඊමේල් ටයිප් එක හරි නම් මෙතනින් user enter කරපු ඊමේල් එකට අදාළ data set එකක් තියෙනවද බලනවා. තිබ්බොත් ඊළඟට මෙන්න මේ process එක මෙතන code කියලා variable එකක් හදලා random අකුරු 6ක code එකක් හදනවා. ඊට පස්සේ code hash කියලා variable එකක් හදලා ඒ code එක encrypt කරනවා. encrypt කරලා expiry date එකක් add කරනවා මෙතන. ඒක expire වෙනවා 10 minutes වලින්. ඊට පස්සේ ඒ code hash එක සහ expire date එක insert වෙනවා. ඊට පස්සේ email helper කියන එක use කරලා ඒ generate කරගත්ත code එක user ගේ email එකට යවනවා. ඉතින් මේ process එක හරියට සිද්ධ වුණොත් මෙතන success කියලා echo කරනවා. response එක success නම් code sent to your email කියලා message එකක් පෙන්වනවා. හරි ඉතින් ඊළඟට අපිට තියෙන්නේ code එක verify කරගන්න. code එක verify කරගන්න මම තවත් function එකක් හදලා තියෙනවා. එතනදී ඒකදී මම මුලින්ම variable ටිකක් හදාගෙන data ටිකක් අල්ලගෙන තියෙනවා. id වලින් verify code, forget email, verify message, forget password, verify button කියන ටික. ඊට පස්සේ code එකේ length එක check කරනවා. ඊට පස්සේ මෙතනින් email එක, code එක, action එක මොකක්ද කියලා form එකකින් XML request එකක් ආධාරයෙන් post method එකකින් process folder එකේ තියෙන reset password process.php කියන එකට send කරනවා. ඉතින් reset password process.php code එක මම ආවා. ඒකදී මුලින්ම require කරලා තියෙනවා db wall එකේ තියෙන connection.php file එක. ඊට පස්සේ script එකෙන් වන email එක සහ action එක මෙතනින් අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ action එක verify නම් මෙතන variable එකකට code එක මොකක්ද කියලා දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන validation එකක් එනවා. එතන code එක empty නම් verification code is required කියලා error message එකක් එනවා. code එක 6 digits තියෙනවා නම් මෙතන database search කරනවා. අදාළ email එකක් තියෙනවද කියලා. ඒ email එකට අදාළව database එකේ record එකක් තියෙනවද බලනවා. එහෙම record එකක් නැත්නම් මෙතන user not found කියලා error message එකක් එනවා. ඒ database එකේ තියෙන code එකයි user enter කරපු code එකයි සමානද කියලා මෙතනින් බලනවා. ඒ දෙක සමාන නැත්නම් මෙතන no code requested කියලා error message එකක් එනවා. ඒ දෙක සමාන නම් මෙතන variable එකක් හදාගෙන අරන් තියෙනවා result එක. ඒ token එකේ expire time එක ගන්නවා සහ දැන් time එක ගන්නවා. ඊට පස්සේ මෙතනින් බලනවා token එක expired ද නැද්ද කියලා. එහෙම නැත්නම් user enter කරපු code එකයි code record එකේ තියෙන token hash එකයි ගැලපෙනවා නම් මෙතනින් success කියලා echo කරනවා. echo කරාට පස්සේ script එකට success කියලා response එක ආවොත් මෙතන code verify කියලා message එකක් එනවා. message එකක් ඇවිල්ලා view එකේ visibility එක මාරු කරනවා reset password එකට. ඉතින් අපි බලමු කොහොමද reset password function එක වැඩ කරන්නේ කියලා. ඉතින් මම මෙතන input එකේ reset password confirm password කියන input එකේ id අල්ලගෙන තියෙනවා. මෙතනින් variable වලට දාලා reset password confirm එකේ reset password confirm forward email reset message එක reset password verify button එක මෙන්න මේක. ඊට පස්සේ මෙතනින් client side එක පැත්තෙන් validation ටිකක් කරලා දෙනවා password එක සහ confirm password එක පිළිගලා නැත්නම් මෙතන all fields required කියලා message එකක් එනවා. password length එක අටට අඩු නම් message එකක් එනවා password must be 8 plus characters කියලා. ඊට පස්සේ password එක සහ confirm password එක සමාන නැත්නම් ඒ කියන්නේ මේ දෙකම සමාන නැත්නම් මෙතන වෙනවා password don't match කියලා. ඉතින් ඊට පස්සේ email එක password එක confirm password එක reset කියන action එක form එක දාලා අපි XML HTTP request එකක් මගින් post method එකකින් reset password process.php කියන file එකට
සෙන්ඩ් කරනවා. හරි ඉතින් reset password process.php එකේ ඇක්ෂන් එක රීසෙට් හින්දා මේ පාර්ට් එක තමයි වැඩ කරන්නේ. ස්ක්‍රිප්ට් එකෙන් එවන පාස්වර්ඩ් එක සහ කන්ෆර්ම් පාස්වර්ඩ් එක මෙතනින් අල්ලගෙන වේරියබල් එකකට දාගන්නවා. ඊට පස්සේ නැවතත් සර්වර් සයිඩ් එකෙන් වැලිඩේෂන් එකක් වෙනවා. පාස්වර්ඩ් එක fill කරලා නැත්නම් please enter the password කියලා එකව කරනවා. සහ පාස්වර්ඩ් එක characters 8ට අඩු නම් password must be 8 plus characters කියලා වෙනවා. ඉතින් ඒ ටික චෙක් වුණාට පස්සේ මෙතන database එකේ search කරනවා user ගේ email එකට අදාළව data set එකක් තියෙනවද කියලා. එහෙම data set එකක් තිබ්බොත් password එක encrypt කරලා database එකට insert කරනවා. ඉතින් මේ part එක හරියට සිද්ධ වුණොත් මෙතන echo කරනවා success කියලා. ස්ක්‍රිප්ට් එකේදී password reset successful කියලා message එකක් එනවා.